ඔබට සුබ සන්ධ්‍යාවක්. අපි අද සූදානම් වෙන්නේ දිවිනගුමල රන්බිම ඔස්සේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සාර්ථක මල් වගාවක් නිර්මාණය කරගන්නේ කොහොමද? ලංකාවේ ඒ සම්බන්ධයෙන් ආර්ථිකයක් තියනවද කියන කාරණේ. මෙතනදී ප්‍රධාන වෙනවා මල් වගා කරපු කෙනෙක් සම්බන්ධයෙන් කතා කරනවට වැඩිය මල් වගාවට අලුතෙන් එන්න බලන් ඉන්න කෙනෙක් ගැන කතා කරන එක. ඒ සඳහා අපි මේ වැඩසටහන තුළ උපදේශකත්වයක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ආරම්භ කිරීමට අපහසුවෙන් අසීරුවෙන් අමාරුවෙන් ඉන්න කෙනෙකුට ආරම්භ කරන සරල විදිහ ගැන අපි අද වැඩසටහනේ කතා කරනවා. අපි ආරාධනා කරනවා රැඳෙන්න මේ අඩපය අපිත් එක්ක. මේ අවට වටපිටාව දැක්කම ඔබට හොඳටම හිතෙනවා හොඳ මල් වගාවක් පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ කාරණාව හරියටම හරි. ඕනේ දෙයක් පටන් ගන්න අපිට හොඳ උපදෙස් ඕනේ. සාමාන්‍යයෙන් අපේ සමාජයේ ඕනතරම් උපදෙස් දෙන්න ඉන්නවා. ඒ උපදෙස් අපිට ක්‍රියාත්මක කරන්න බෑනේ. ඒ උපදෙස් වලින් ජීවිතේට හයියක් ලැබෙන්නේ නැහැ. සරලවම කියනවා. හැබැයි ආර්ථිකය අතින් වෙළඳපොළ අතින් ජීවිතේට හොඳ උපදෙසක් ලැබෙනවා නම් කෘෂි කර්මාන්තයේ මොන හරි දෙයක් පටන් ගන්න එතන අපි ඉන්න ඕනේ. එහෙම උපදෙස් දෙන කෙනෙක් තමයි චම්පිකා සුදුසිංහ මහත්මිය. ඇය අද අපිත් එක්ක ඉන්නවා. ලංකාවේ බොහෝ මල් වගාකරුවන්ට ඇය උපදෙස් ලබා දෙනවා කරන පිළිවෙල අනුව. මට කියන්න ඔබතුමිය සන්තෝෂෙන් දෙන්නේ මේ උපදෙස් දීම ගැන. ඔව් දැන් අද මෙතනට ආවහම මට විතරක් නෙමෙයි ඔයගොල්ලෝ හැමෝටම පේනවා බොහොම සතුටින් අපි විතරක් නෙමෙයි මේ මලුත් බොහොම සතුටින් මෙතන ඉන්නවා. ඉතින් මේකේ හිමිකාරියත් බොහොම සතුටින් ඉන්නවා. ඉතින් ඒ සතුටේ ඇත්තටම මම ඊටත් වැඩිය සතුටු වෙනවා මගෙන් ලැබිච්ච ඵලයක් විදිහට කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ මේ දියුණුව තමයි මගේ දියුණුව කියන්නේ. දැන් චම්පිකා මහත්මිය මෙහෙමනේ දැන් අපේ ගමේ ගොඩේ ඉන්න කාන්තාවෝ ඒගොල්ලෝ වැඩි ඉගෙනගෙනත් නැහැ සමහර අය. සමහරට ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ 8ට 9ට 10ට. සමහර අය උසස් පෙළ කරලත් නැහැ. කමන්නේ ඒක සරල දෙයක්. ඕක එච්චර හිතන්න එපා. ඉතින් ඒ අයට ලොකු දැනුමක් නැහැනේ. ඒ අයට උපදෙස් දුන්නා කියලා තේරුමක් නැහැනේ කොහොමද ඔක පටන් ගන්නෙ? ඒ මතයේ එක්කන මම සම්පත් මල්ලිත් එක්ක එකඟ වෙන්නේ නැහැ. අද සමාජයේ ඇත්තටම උගත්කම තිබුණට පුටුවේ හිටියට ඒවා ක්‍රියාත්මක කරන්න බැරි බොහෝ පිරිස් ඉන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි පිට රටවල් වල පවා. ඇත්තටම උගත්කම නැති වුණත් පොතේ දැනුම නැති වුණත් හරි උපදේශකත්වයක් ලැබෙනවා නම් ඒ අයට බොහෝ විට බොහොම සාර්ථකත්වයට පත් වෙන්න පුළුවන්. හරි උපදෙස් මාර්ගයකින් හරි විදිහට කරගෙන යනවා නම් මගේ මතය ඒකයි. මොකද පොතේ දැනුමට වැඩිය මේ විදිහට බැලුවහම එක්ස්පීරියන්ස් එක ඊට වැඩිය වටිනවා. අපේ කාන්තාව බොහොම දක්ෂයි. අපිටත් වැඩිය දක්ෂයි ගමේ කාන්තාවෝ කොළඹ පරිසරයට වැඩිය. ඉතින් මම හිතනවා ඒ ගැන හරි දැනුමක් ලැබුණොත් ඒක සාර්ථකව කරන්න පුළුවන් කියලා. ඇත්තටම මම ඔබතුමියෙන් එහෙම ඇහුවේ සමහර උපදේශන සේවාවන් සපයන අය උපදෙස් දෙන්නේ හොඳට ඉගෙන ගත්ත අයට විතරයි. අඩුම තරමින් උපාධියක් හරි තියෙනවනේ. සාමාන්‍ය ජෙනරල් ඩිග්‍රියක් හරි තිබ්බොත් තමයි ඒගොල්ලන් උපදෙස් දෙන්නේ. පොතේ දැනුමට වැඩිය වටින්නේ හිතේ හයියනේ. ඒක ඔබ දන්නවනේ. ඔබ පිළිගන්න ඕනේ කාරණේ මගෙත් එක්ක ඔබ එකඟ වෙනවනේ. ඔබට හිතේ හයිය තියෙනවා නම් ඇයගේ උපදෙස් ක්‍රියාත්මක කරන්න පුළුවන් 100%ක්ම. මට කියන්න චම්පිකා මහත්මිය දැන් මෙච්චර ඕකෙට් බවල ලංකාවේ මේවා වෙළඳපොළට දී ගන්න බැරිනොත් මොකද කරන්නේ? ඇත්තටම සම්පත් මල්ලි මමත් මේක පටන් අරන් දැන් වසර 20කට වැඩි. ඔය අද හිතන විදිහට මම මේ දවස්වල හිතුවා නම් ඇත්තටම මටත් මේ වගේ වගාවක් නැහැ. මේ මෙතන රසිකාට වගේ මටත් වගාවක් නැතිව යනවා. ඉතින් ඇත්තටම එහෙම හිතන්න බෑ ලංකාවේ වෙළඳපොලේ ලොකු ඉල්ලමක් තියෙනවා. ඇය 5000කින් පටන් අරන් මේ ළඟදි මගෙන් නැවතත් පැල 15000ක් මිලදී ගත්තා. එතන මේ තුලින් මේ වගාව දකින්න පුළුවන් පුංචි පැල. ඉතින් ඒකින්ද අද ලංකාවේ නාගරික සංවර්ධනය සියලුම දේ ටුවරිසම් ඔක්කොම දැක්කහම ලොකු සංවර්ධනයක් පවතිනවා. ඉතින් ඒකත් එක්ක අපිට හැප්පෙන්න බැරි තරමට මල් ඉල්ලුමක් තියෙනවා වෙළඳපොලේ. ඇත්තටම විදේශීය රටකට උනත් අපිට මල් යවන්න පුළුවන්. කොහෙන් හෝ අපිට සහයෝගයක් ලැබෙනවා නම් ඊට වැඩි වෙළඳපොලට ඉල්ලන තරම් මල් දීමට තරම් හැකියාවක් අපිට නැහැ. ඒක තමයි සත්‍ය. සත්‍ය කතන්දරය. ඒකෝට දැන් ලොකු වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවද පිටරටිනුත්? පිටරටවල වලින් ඇත්තටම ලොකු වෙළඳපොළ ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ පිටරටවල වල ඉල්ලන විදිහට ඇත්තටම ගුණාත්මක භාවයෙන් යුතුව මල් නිෂ්පාදනය කරනවා නම් අපිට පිටරටට යවන්න පුළුවන්. ඒකට ඇත්තටම අපිට රජයෙන් සහයෝගයක් දෙන්න ඕනේ. කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් සහයෝගයක් දෙන්න ඕනේ. ඒ සහයෝගය ලැබෙනවා නම් කාන්තාව විදිහට අපිට පුළුවන් ලොකු විදේශ විනිමයක් උපයන්න. දැන් මේ මල් වගාව දැක්කොත් මේ මගේ දකුණු අත පැත්තේ තියෙන මල් දැක්කොත් ඇත්තටම විදේශ වෙළඳපොළට හොඳින් දෙන්න පුළුවන්. කිසිම කෘමි හානියක් නැහැ, ලෙඩ රෝග නැහැ. හොඳම ගුණාත්මක භාවයෙන් යුතු මල් මෙතන ඔයගොල්ලන්ට දකින්න පුළුවන්.
මට අවසන් වශයෙන් කියන්න ඔබතුමියත් කොළඹ. මේ මල් වගා කරුවෝ ඉන්නෙත් කොළඹ. එතකොට ඔබතුමියගේ උපදෙස් ඔක්කොම ලැබෙන්නේ කොළඹ අයට විතරයි. අපිව බලන් ඉන්න අපේ ගමේ කාන්තාව ටික හිතුවොත් එම අපිට ඉතින් කොහෙද චම්පිකා මහත්මියගේ උපදෙස් ගන්න තියෙන ක්‍රමයක් නැහැනේ කියලා. පුළුවන් ද රටේ ඕනෑම කෙනෙකුට උපදෙස් දෙන්න? උපදෙස් දෙන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අයට ආර්ථික අපහසුකම් තියෙනවා කොළඹ ප්‍රදේශයට අපි ඉන්න ප්‍රදේශයට එන්න. ඒ වගේ අය කණ්ඩායම් වශයෙන් එකතු වෙලා රජයේ ආයතන හෝ දිසාපති කාර්යාලය මගින් හෝ එහෙම නැත්නම් කෘෂිකර්ම නිලධාරියා මගින් හෝ ක්‍රමයකින් එකතු වෙලා 50ක 60ක පිරිසක් එකතු වෙලා ඒගොල්ලෝ සංවිධානය කරොත් ඒ ආයතනයට මට ඇවිල්ලා මේ පිළිබඳව උපදෙස් දීලා සියලුම කටයුතු ඒවා සිද්ධ කරන්න පුළුවන්. ස්වාධීන රූපවාහිනිය සමගුණත් අපිට එකතු වෙලා ඒ වැඩසටහන හොඳින් දියත් කරන්න පුළුවන්. ලොකු සල්ලියක් අවශ්‍ය නැහැ මේ වැඩේ පටන් ගන්න. හැබැයි පුංචි හරි ගාණක් අතේ තියෙන්න ඕනේ. කෙනෙකුට හිතුනොත් එම මගේ ළඟ ලොකු මුදලක් නැහැ මේ වෙලාවේ. සරලව හෝ හිතුවොත් පොඩි ගාණක්වත් මගේ අතේ නැහැ මේ වෙලාවේ පටන් ගන්න. එහෙම වුණොත් ලංකාවේ ක්‍රමවේදයක් නැද්ද ආර්ථිකය අතින් හයියක් ලබා දෙන්න? ඇත්තම ආර්ථිකය අතින් හයියක් ලබා දෙන්න දැනට ක්‍රියාත්මක වෙනවා මම හිතන්නේ දිවිනැගුම යටතේ පුංචි මේ වගේ හට් ලැබලා දෙනවා. ඉතින් ඒ හට් ලැබලා දෙන ඒවා ඒගොල්ලන්ට වගා කරන්න පුළුවන්. ඇත්තටම අපි මොකක් හරි මහන්සියක ප්‍රතිඵලයක් ලබන්න අපිට දැනෙන්න අපේ අතට මුදලක් වියදම් විය යුතුයි. නැත්නම් අපිට ඒක දැනෙන්නේ නැහැ. අතරමඟදී අතහැරලා දානවා. ඒකින්ද රජයේ සහයෝගයත් ලබාගෙන පුළුවන් ඇත්තටම පුංචිවට පටන් අරගන්න. මොකද මල් දෙන්න වෙළඳපළක් නැහැ කියලා හිතන්න බෑ. පුංචියට ගොඩාක් එකතු වුණොත් අපි බිඳුව එකතු වෙලා ලොකු වැවක් හැදෙනවා වගේ ජලය හැදෙනවා වගේ පොඩ එකතු වෙලා අපිට පුළුවන් ලොකු වගාවක් ආරම්භ කරලා ඒගොල්ලන්ගේ ඉන්න දිසාපති කාර්යාලයෙන් හෝ හරි කියන්නේ නිසි මග යවන නිලධාරියෙක් ලවා ඒ උපදෙස් මත ඇවිල්ලා ක්‍රියාත්මක කරන්න පුළුවන් අපිට ගම්බිම් වල ස්වාධීන රූපවාහිනිය සමග එකතු වෙලා. ඔබතුමීට බොහොම ස්තුතියි. අපිට තොරතුරු කියවට. ස්තුතියි. පුංචි කාරණයක් ඔබට මතක් කරන්නද? අපි ලංකාවේ ඉඳගෙන හෝ කොහේ හරි රටක ඉඳගෙන මොන හරි දෙයක් කරනවා නම් නිෂ්පාදන අතිරික්තයක් කළ වැඩක් නැහැනේ. එහෙම වුණොත් අපිට ඒකට මිලක් නියම කරගන්න බෑ. බලන්න ලංකාව සංචාරක කර්මාන්තය සඳහා හොඳම රටවල් පහෙන් එකක් කියලා ජාත්‍යන්තරව පිළිගත් නැෂනල් ජියෝග්‍රැෆි සංග්‍රහය කියනවා. එහෙමනම් අපේ රටේ මේ වෙන විට සංචාරක කර්මාන්තය සංචාරක ව්‍යාපාරය දියුණු වෙනවා. දියුණු වීමත් එක්ක සංචාරක හෝටල් වැඩි වෙනවා. සහ සංචාරකයන් වෙනුවෙන් හැදෙන ස්ථාන වැඩි වෙනවා. ඒ ස්ථාන අනිවාර්යයෙන්ම මේ වගේ මල් වලින් සරසන්න ඕනේ. එහෙනම් අපිට කො මල් ඕනෑ තරම් ලංකාවේ තව අවුරුදු 20ක් එක දිගට මල් හැදුවත් මල් ටික විකුණ ගන්න හැකියාව තියෙනවා. ලෝක වෙළඳපොළට මල් දෙන්න විදිහක් නැහැ. ඔබ ඈත පිටිසර ගම්මානයක ඉන්නවා කියලා හිතන්න. එහෙම හිතන්න. ඔබට පුළුවන් ගමේ පුංචිවට මල් සමිතියක් හදාගන්න. ওই කට්ටිය කාන්තාවෝ 10ක් 12ක් එකතු කරගෙන මල් සමිතියක් හදාගන්න. සමිතියක් හදලා මෙතුමියගේ දුරකථන අංකය ඔස්සේ මෙතුමියට කතා කරලා සම්බන්ධ කරගෙන ඔබේ මල් ටික විකුණන ක්‍රමවේදයක් හදන්න පුළුවන්. අපිට පුළුවන් ඒක කරලා දෙන්න. ඔබට තියෙන්නේ පටන් ගන්න එක විතරයි. අපිට පුළුවන් මල් දිහා බලන්න විතරයි. සහ මලේ තියෙන සුන්දරත්වය විඳ ගන්න විතරයි. නමුත් මට දැනුමක් නැහැ මේ මල් වගාවක් සාර්ථකව කරන්නේ කොහොමද කියන කාරණේ. හැබැයි මට ඉගෙන ගන්න පුළුවන්. මම දන්නවා. ඔබටත් පුළුවන් ඉගෙන ගන්න. මල් වගාවෙන් කෘෂිකර්මාන්තයෙන් සාර්ථක වුණු කවුරු හෝ සාර්ථක කාන්තාවක් හෝ පිරිමියෙක් හෝ පිටුපස පුදුම ශක්තියක් තියෙනවා. ඒ ශක්තිය අපි ඔබට පෙන්වන්නේ නිකම්ම ඒ දේ බලලා හිත හදාගන්න නෙවෙයි. ඔබට පුළුවන් නම් ඒ දේවල් බලලා ඔබේ ජීවිතේට යම් ශක්තියක් ලබා ගන්න කෘෂිකර්මාන්තය තුළින් අන්න එතන හරි වටිනවා. අපිට හම්බෙන්නේ හෝමාගම මාකුඹුරේ රසිකා මහත්මිය. ඇයගේ සුන්දර වූ මල්වත්තරයි අපි ආවේ. රසිකා මට කියන්න ඔබ කොහොමද මේක පටන් ගත්තේ? දැනට අවුරුදු 1මාරකට 2කට විතර කලින් ඉඳන් පටන් ගත්තේ. ඇත්තටම මුලින්ම මහත්තයා කැමති වුණේම නැහැ මේ ව්‍යාපාරයක් කරනවට. මම ඒ වුණාට මේ දැන් මගේ තර ආසාව ගෙදර බබාලගේ ඉස්කෝලේ ගියාට පස්සේ ගෙදර ආලා නිකන් ඉන්න වෙලාව ඒ නිසා මේ කියලා මහත්තයාගෙන් කොහොම අමාරුවෙන් පර්මිෂන් අරගෙන දැන් චම්පිකා මහත්මිය තමයි ඒකට මුල්ම මේ මූලික වෙලා කටයුතු කරේ. එහෙම තමයි පටන් ගත්තේ. බලන්න දැන් ආරම්භ කිරීම කියන කාරණේට කවුරුත් බය. හැමෝම කල්පනා කරන්නේ කොහොමද පටන් ගන්න කියලා. හැබැයි පටන් ගත්තට පස්සේ Tamanට සාර්ථකත්වයක් ලැබෙන විට ආර්ථිකයේ සරුවන විට ආපහු බලන්නේ ඊළඟ අවස්ථාව කොහොමද ආරම්භ කරන්න කියලා. ඒක තමයි ජයග්‍රහණය කියලා කියන්නේ. චම්පිකා සුසිංහ මහත්මිය ඇය ඕකිඩ් ජර්බරා බොහොම අපූර්වට ලංකාවේ මම හිතන විදිහට ඒ තරමට සාර්ථක වුණු වගාවක් කාගේවත් නැහැ. ඇය ඒ විදිහට සාර්ථක වගාවක් කරලා තවත් ඒ විදිහට වගා කරන්න පුළුවන් අයට උපදෙස් දෙනවා. දැන් මට කියන්න
මල් පැල කීයකින්ද පටන් ගත්තේ? මුලින්ම පැල 5000කින් පටන් ගත්තේ. ඊට පස්සේ දැන් මේකේ තියෙන මේ ඉල්ලුමට ඉල්ලන විදිහට දෙන්න බෑ මල් ටික. ඇත්තටම එච්චරට ඉල්ලුමක් තියෙනවා. ඒක නිසා දැන් ආයෙමත් පැල 15000ක් ගෙනත් දැන් ඒක හිටවගෙන යනවා. දැන් මහත්තයාගේ උදව් කොහොමද? දැන් ඇත්තටම දැන් මහත්තයා තමයි ගොඩක්ම උදව් කරන්නේ. මොකද මහත්තයා මේ දැනගත්තා දැන් මේක මම සාර්ථකව කරගෙන යනවා කියලා. ඉතින් දැන් මෙතෙන්ට ආවහම ඇත්තටම මාර විදිහට අර රිලැක්ස් එක දැන් මෙන්ටලි ඒ වගේ තියනවා. දැන් මහත්තයාත් ගොඩක් වෙලාවට ඇවිල්ලා මල් කපන ඒවට උදව් කරනවා. ඊට පස්සේ දැන් හැබැයි මහත්තයා තමයි ලොකු මොමනාව අලුතෙන් පැල ටික දාලා ඒ ටික කරන්න. මේක ව්‍යාප්ත කරන්න. ඒතකොට ඔබට උපදෙස් ලැබුණේ කාගෙන්ද? චම්පිකා මහත්මියට. චම්පිකා මහත්මිය තමයි මේක ඇත්තටම මුල් වෙලා මහත්තයාගේ කැමැත්තත් අරගෙන මේක හරිම අමාරු වුණා ඒකට. ඊට පස්සේ වගකීමත් බාර අරගෙන ඔක්කොම මේ චම්පිකා අක්කා තමයි ඇත්තටම මේක මේ තත්ත්වයට දැන් තියෙන්නේ චම්පිකා අක්කා නිසා. හැමතිස්සෙම ඇවිල්ලා මට උපදෙස් දෙනවා මෙහෙම කරන්න කියලා. දැන් මම ගොඩක් වෙලාවට දැන් මට ඇත්තටම ගෑනු කෙනෙක් වශයෙන් මේක තනියෙන් කරගෙන යන්න පුළුවන් ව්‍යාපාරයක් ඕකිඩ් කියන එක. ගොඩක් වෙලාවට මට හෙල්පර්ස්ලාත් අඩුයි. මම තනියෙන් ඉතින් කරගෙන යනවා. දැන් ඔබ දවසේ කොච්චර කාලයක් වෙන් කරනවද මේ සඳහා? වැඩි වෙලා පැයක් වගේ පැයකමාරක් වගේ තිබ්බම හොඳටම ඇති. අර ටිකක් පළ දෙවෙනි කියන්නේ සාමාන්‍යයෙන් පැල ටිකක් ලොකු වෙනකොට ඒ වගේ තිබ්බම හොඳටම ඇති. හරි පුදුමයිනේ. මේ තරම් විශාල මල් වගාවකට පැය එකමාරක් විතර දවසේ වෙන් කරනවා කියන්නේ හරි පුදුම කතාවක් නේද? ඔබ හිතනවා ඇති අනේ දවසම තිබ්බත් මදි වෙයි මේ මල් වගාව නඩත්තු කරන්න කියලා. නැහැ පැය එකමාරක්. කොහොමද එහෙම කරන්නේ? ඒ කතාව අපේ කට්ටියට හරියට වටිනවා. ගොඩක් වෙලාවට අර තාක්ෂණයත් එක්ක තමයි හැම මේ අර වතුර බට සප්ලයි කරලා ඒක ඒ දේවල්ත් එක්ක ගොඩක් වෙලාවට වැඩි වෙලාවක් යන්නේ නැහැ පෝර දාන ඒ කටයුතු වලට. හැදුනට පස්සේ ඉතින් ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ මේ ඕකිඩ් වලට. අර හැම ගහින් ගහටම පොඩ්ඩක් බලන්න විතරයි තියෙන්නේ මොනවද තියෙන්නේ කියලා. ලෙඩ රෝග ඒවා මේවා එච්චරයි. ඉතින් කරන්න තියෙන්නේ. හරි දැන් අවසන් ප්‍රතිඵලය තමයි වෙළඳපොළ. වෙළඳපොළ අසමත් නම් වෙළඳපොළට ඔබ දායක වෙන්න අමාරු නම් මේ වැඩේ හරි අමාරු වෙනවා කරන්න. කොහොමද ඔබේ වෙළඳපොළ? ඇත්ත මගේ දැන් මුලින්ම මම පටන් ගත්තේ චම්පිකා අක්කා කිව්වා යා මල් ටික ගන්නම් කියලා. හැබැයි දැන් පටන් අරගෙන වෙළඳපොළ හොයාගෙන යනකොට මටත් දැන් චම්පිකා අක්කටවත් මට දෙය ගන්න බෑ මල්. මේ එච්චරට ඉල්ලුම තියනවා මල් වලට. ඒක කියන්නේ ඉස්සරහටත් ඒ වගේ ඉල්ලුම හැටියට දෙන්න බෑ මල්. එච්චරට ඉල්ලුමක් තියනවා මල් වලට. දවසේ ඒ කියන්නේ 365 දවසම මල් කඩා ගන්න කපා ගන්න පුළුවන්කමක් තියෙනවද? 365 දවසේ මල් කපා ගන්නත් පුළුවන්. නමුත් එහෙ සතියට දෙපාරක් තුන් පාරක් වගේ තමයි මම මල් කපන්නේ. ඒ වගේ සතියට දෙසරයක් තුන් සැරයක් මල් ටික කපා ගත්තත් ආර්ථිකය ඉතාම හොඳයි. ඔව් ආර්ථිකය ඒ විදිහට හැමදාම ඉතින් අර ස්ථාවරයි. ඔබතුමීට හිතනවද ලංකාවේ අපේ වෙළඳපොළ නැත්නම් ඕකිඩ් සම්බන්ධයෙන් තියෙන පිටරට වෙළඳපොළට ලංකාවේ අපි තාමත් මල් ලැබන්න ප්‍රමාදයි අසමත් කියලා හිතනවද ඔබට? මං හිතනවා ඒක අසමත්. ඒ කියන්නේ ඒ තරමට ඉල්ලුමක් තියෙනවා සපයා ගන්න අපිට බෑ. සපයා ගන්න බෑ දේශීය වශයෙන් උත් සපයා ගන්න අමාරුයි. එතකොට පිටරට යවන්න ඉස්සෙල්ලා දේශීය ඉල්ලුමට දෙන්න මල් නැහැ. මට මේකට උත්තරයක් දෙන්නකෝ. මේක බොහෝ විට වැදගත් වේවි. දැන් ලංකාවේ දේශීය වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් තියෙන මල් ඔබ කොහොමද තෝරගන්නේ? දැන් මේ මල් ගත්තන් පස්සේ මේ වගේ වෙනස්කම් තියෙනවා. පාටෙන් සහ හැදෙන විදිහෙන් සහ හැඩෙන් වෙනස්කම් තියෙනවා. ඒතර කොහොමද ඔබ මේ මල් තෝරගත්තේ කොහොමද? මේකට තමයි වැඩිම මාකට් එකක් තියෙන්නේ කියලා. ඇත්තට ඒකට උපදෙස් දුන්නේ චම්පිකා මහත්මිය. ඊට පස්සේ දැන් අලුත් ගොඩක් වෙලාවට දැන් මම මේක දැන් පැල 5000න් පටන් අරගෙන මට තියෙන එක්ස්පීරියන්ස් එක දෙවෙනි පැල ටික මම ගොඩාක්ම ඉල්ලන මල් වලින් තමයි ගෙන්න ගත්තේ. ඇත්තට චම්පිකා මහත්මියගෙන් තමයි මම මල් පැලත් ගත්තේ. ඒ කියන්නේ ගොඩක් ඉල්ලන මල් වර්ග තමයි සුදු පාටයි දම් පාට. දම් පාටත් ටික ලොකු මල් පැලනොප්සිස් ටයිප් එකේ මල්. ඒක නිසා ඒ මල් වලින් තමයි මම දෙවෙනි පැල 15000ක් ගෙන ගත්තේ.
රසික මහත්මිය අවසාන වශයෙන් මට කියන්න අපේ හිතවතුන්ට පණිවිඩයක් දෙන්න ඔබතුමිය මල් වගාවෙන් ජයග්‍රහණය කරපු කෙනෙක් හැටියට ගෙදර ආර්ථිකයට ලොකු ශක්තියක් ලබා ගන්න කෙනෙක් හැටියට අපේ ගෘහණියන්ට බොහෝ විට අපේ ගෘහණියෝ නිකන් ඉන්නේ. මල් වගා කරන්නේ නැහැ, කෘෂි කර්මාන්තයට යමක් නියැලෙන්නේ නැහැ. ඒ උදවියට පණිවිඩයක් දෙන්න පුළුවන් ඔබට. ඇත්තටම මේ ඕකිඩ් කියන එක ගොඩක් හොඳයි. මම ඇත්තට මම ගොඩක් දැන් මම ගෙදර හිටපු කෙනෙක්. මං ඉස්කෝලෙන් අවුට් වුණාට පස්සේ මොනවත්ම මගේ තාත්තා කැමති වුණේ රස්සාවක් කරනවට. ඊට පස්සේ මහත්තයා බැඳලා ආවට පස්සේ මහත්තයා කැමති වුණේ මගේ තියෙන අර ආත්ම විශ්වාසයත් එක්ක තමයි මේක පටන් ගත්තේ. මට මම දැන් හොඳටම සාර්ථකව කරගෙන යනවා. ඒතර කිසිම බය වෙන්න දෙයක් නැහැ අලුතෙන් මේ වගේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනිම කෙනෙකුට පුළුවන්. හොඳයි. ආත්ම විශ්වාසය තමයි අවශ්‍ය වෙන්නේ. ඔබට පුළුවන් කියන කාරණේ, ඔබට බෑ කියන දේ පැත්තකට දාලා මට කරන්න පුළුවන් කියන දේ තුල ඔබ ජීවත් වෙන්න. ඔබට ලංකාවේ කෘෂි කර්මාන්තය තුල, කෘෂි කර්ම දෙපාර්තමේන්තුව තුල දිවිනගුම වැඩසටහන ඔස්සේ ඔබට උදව් කරන්න සූදානම්ින් ඉන්නවා. ඔබේ නිවසේ වත්තේ ඉඩකඩ ඕන තරම් තියෙනව නේද? ඇයි ගෙදර දරුවන්ගේ වැඩ ටික කරලා නිකන් ඔබ කාලය ගත කරන්නේ? ඔබට පුළුවන් මල් පැල 50ක් අරගෙන වැඩේ පටන් ගන්න. ඕකිඩ් කියන්නේ ලංකාවේ ඕන තැනක වගා කරන්න පුළුවන් මල් වගාවක්. ඒ නිසා දේශගුණික කාලගුණික ප්‍රශ්න ඔබට බලපාන්නේ නැහැ. ඔබට මේ වගේ හරිතාගාරයක් දිවිනගුම් වැඩසටහන ඔස්සේ ලබා ගන්න හැකියාව තියෙනවා. සරල දේවල්. ඒ නිසා ඔබට තියෙන්නේ මේ දේවල් පටන්ගෙන ඔබේ ගෙදර ගෘහ ආර්ථිකය සවි කරගන්න එක විතරයි. අපි ඔබට උදව් කරන්න සූදානම්. ඔබට තියෙන්නේ පටන් ගන්නව විතරයි. ගෙදර කාලේ නිකන් ඔහේ කාදමනවා නම් ඔබ ඒක ඔබටත් කරන අගෞරවයක්. ඒක ඔබටත් කරන අවාසියක්, රටටත් කරන අවාසියක්. අපි ඉපදුනේ වැඩ කරන්නනේ. එහෙමනම් අපි වැඩ කරන්න ඕනේ. අපි විශ්වාස කරනවා අපි මේ පෙන්නපු වැඩසටහන ඔස්සේ මේ රූප දර්ශන ඔස්සේ ඔබට යම් අවබෝධයක් ලැබෙන්නට ඇති කොහොමද මල්වගාව පටන් ගන්නෙ කියලා. ඔබ දන්නවද? මේ වසරේ අයවැයිනුත් කාන්තාවක් වෙනුවෙන් ස්වයං රැකියාවක් පටන් ගන්න විශාල ණය මුදලක් දෙන්න රජයේ සූදානම්. දිවිනගුම වැඩසටහන මේ වගේ හරිතාගාරයක් දෙන්න සූදානම්. ඔබට අර බරට තියෙන දේවල් අමාරුවෙන් හොයාගන්න තියෙන දේවල් ටික රජයෙන් දෙන්න සූදානම්. ඔබට තියෙන කාලය වැය කරලා මේ දේවල් පටන් ගන්න විතරයි. ඔබට පුළුවන් අපෙන් උපදෙස් ගන්න. අපිට ලියන්න පුළුවන්. නිෂ්පාදක දිවිනගමට රන්බිම ස්වාධීන රූපවාහිනී සේවය වික්‍රමසිංහපුර බත්තරමුල්ල. යලිත් සමුගන්න මොහොතෙත් අපි ඔබට කියන්නේ. මාධ්‍ය ආලෝකය අපි ඔබට ලබා දෙනවා. දැනුම ලබා දෙනවා. ඔබට තියෙන්නේ ආරම්භ කරන්න. ආරම්භ කරලා ප්‍රතිඵලය අපිට කියන්න. එතකොට අපි වෙනවා ඔබ හොයාගෙන ඔබේ දැනුම රටත් එක්ක බෙදා ගන්න.